අපි සාමාන්‍යයෙන් වගාවක් කරන්න ගොඩක් මහන්සි වෙනවා. ඉතින් සාමාන්‍ය පරිසරය තුල, ඒ කියන්නේ ස්වභාවික පරිසරය තුල අපි වගා කරද්දී ඇත්තට මේ වගේ වගාවක් ගන්න අමාරුයි. ඒකට හේතුව තමයි වර්ෂා කාලයේදී එහෙම නැත්නම් අවුව එහෙම නැත්නම් ස්වභාවික පරිසර තත්ත්ව, ආලෝක උෂ්ණත්වය, සුළඟ කියන දේවල් අපිට පාලනය කරන්න අපහසුයි. ඉතින් ආරක්ෂිත ගෘහයක් තුල මේ වගේ වගාවක් පාලනය කරන්න හරි පහසුයි. ඇත්තටම හරි නඩත්තු කරන්න පහසුයි. ඒ වගේම ජලය පොහොරේ දීම හරි පහසුයි. ඉතින් සාමාන්‍යයෙන් ඔයත් මේක උත්සාහ කරලා බලන්න ඕන මේක කෙනෙකුට කරන්න පුළුවන්. අවශ්‍ය කරන තාක්ෂණික දැනුම දෙන්න පුළුවන්. ඉතින් වගාවක් කියන එක සහැල්ලුයි. අපිට අපේ කාලේ ඉතුරු කරගෙන අඩු ඉඩක එහෙම නැත්නම් ඕනම වැඩි ප්‍රමාණයක් වුණත් වගා කරන්න පුළුවන්. අපේ කාලේ ඉතුරු කරගෙන වැඩි අස්වැන්නකට යන්න පුළුවන්. ඉතින් මේකෙදි වල් පැල පාලනයක් නැහැ. ජලය යොදන්න හරි පහසුයි. ස්විච් එකක් විතරයි ස්වයංක්‍රීයකරණය කරගන්න පුළුවන්. ඒ වගේම නඩත්තුව ලේසි. තනි පුද්ගලයෙකුට කරගන්න පුළුවන්. ඒ වගේම මඩ ගාගෙන උදුළු ගාගෙන වල් පැල නෙලාගෙන කරන්න දෙයක් නැහැ. අපිට ඇවිල්ලා උදේ කාලේ සහ අපිට හවස් කාලේ ඇවිල්ලා වැඩ කටයුතු කරගන්න පුළුවන්. ඉතින් මේ කොටස මම කරගෙන යන්නේ මේ උදෑසන සහ හවස් කාලේ මට තියෙන කාලයත් එක්ක. ඉතින් හරිම මේක කරනකොට තමයි තේරෙන්නේ හරිම පහසුයි. ඉතින් පැල හොඳට තියෙනවා. ඔයත් උත්සාහ කරලා බලන්න. වගාවක් කරන්න සාමාන්‍යයෙන් ගෙදරක Tamanට අවශ්‍ය කරන වගාව කරගත්තත් Tamanට ලොකු ආදායමකට යන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මාළු මිස් වගාව මුලින්ම පටන් ගත්තේ. අපි ආරක්ෂිත ගෘහ පිළිබඳව ගොඩක් වීඩියෝ එකතු කරලා තියෙනවා. ඉතින් මේ ආරක්ෂිත ගෘහ ගැනත් කියන්න ඕන. මේ ආරක්ෂිත ගෘහ පැස්සිම් වලින් තොරව සම්බන්ධ කරලා තියෙනවා. ඉක්මනින්ම සම්බන්ධ කරලා දුන්නා. අපි ආරක්ෂිත ගෘහ සෑදීම සම්බන්ධවත් ගොඩක් දේවල් කතා කරලා තියෙනවා. ඉතින් ආරක්ෂිත භෝග වගාව කියන්නේ ඉතාම පහසු දෙයක්. ඉතින් අපිට මේකේ ගොඩක් වාසිය තමයි එළවලු පළතුරු වගේ දේවල් මිල යන කාලට අපිට අලෙවි කරන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධ ගොඩක් දේවල් කතා කරලා තියෙනවා. ඉදිකිරීම් සහ ගොඩක් ඒ වීඩියෝ බලන්න. මොන හරි දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් විදිහට සඳහන් කරන්න. අපි ඉස්සරහටත් මේ වීඩියෝ එක මාළු මිස් වගාව සම්බන්ධව සම්පූර්ණ වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා.